වයිස් රාවණාට ආයුක්තයි කඩුව අවුරුදු 8ක කුඩා ගැහැණු දරුවෙකුට හමු වුණා. බයිබලයේ අත තියා දිවුරන්න ඇයි ට්‍රම්ප් ඔය හැටිත් බය වුණේ? රාවණ අධිරාජ්‍යයේ භාවිතා වූ කඩු කොහෙද මේ යක්ෂ අධිරාජ්‍යයේ උතුරුකුරු දිවයින තියෙන්නේ? අවුරුදු 1500කට වඩා පරණ වයිස් රාවණාට ආයුක්තයි කඩුව අවුරුදු 8ක කුඩා ගැහැණු දරුවෙකුට හමු වුණා. ඒ රාවණාගේ ලංකාපුරේ තිබී වයිස් රාවණා එහෙම නැත්නම් කුවේර කියන්නේ විසුරුමුණි පෙම්මියවල කැටවීමේ දැක්වෙන කවුරුත් ශාලිය අශෝකමාලා කියන කැටවීම තුලින් ශාලිය ලෙස හඳුන්වන රජතුමා. මේ වීඩියෝවෙන් අපි කතා කරනවා ඒ වගේම රාවණ අධිරාජ්‍යයේ භාවිතා වූ කඩු හඳුනාගන්නේ කොහොමද? මොනවද ඒ වගේම බයිබලයේ අත තියා දිවුරන්න ඇයි ට්‍රම්ප් ඔය හැටිත් බය වුණේ කියන කාරණාවත් මෙහිදී විග්‍රහ කරනවා. බුදුදහමේ සඳහන් වෙනවා යක්ෂ අධිරාජ්‍ය ගැන, උතුරුකුරු දිවයින ගැන. කොහෙද මේ යක්ෂ අධිරාජ්‍යයේ උතුරුකුරු දිවයින තියෙන්නේ කියන එකත් මේ වීඩියෝ යටතේ ඔබට හඳුනා ගන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ අහසින් වැඩිය බවට මහාවංශය කියන්නේ ඇයි? ඊට අදාළ පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙන්නේ මම ඊට කලින් වීඩියෝවෙන් සඳහන් කළ පරිදි අතුරුගිරියේ වරංගල. එහි මිහිඳු මහරහතන් වහන්සේ සිය පිරිවර සමග ගලමස්තකයේ වැඩ සිටින ආකාරයත් ගලපාමුල මූදඩේ යෙදෙන දේවානම්පියතිස්ස රජතුමා නිරූපණය වෙන කැටයම පිහිටා තියෙනවා. ආරාධනා ගල තියෙන්නේ වරංගල. මිහින්තලේ තියෙන ආරාධනා ගල ලෙස හඳුන්වන ගලෙහි කිසිම ආරාධනාවක් තිබෙන බවක් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ඔප්පුවන්නේ නැහැ. ඒ වගේම මහාවංශය කියවගෙන යද්දී දැනෙන දෙයක් තමයි වෙනත් කිසිම ස්ථාන හැඳින්වීමක් කරනවාට වඩා තීව්‍ර ලෙස ආකාර දෙක තුනකින්ම මිහින්තලය තලාව එහෙම නැත්නම් මිස්සක පවුව හැඳින්වීමට විස්තර කිරීමට මහාවංශකරුවා උත්සාහ කර තිබෙන බව. ඒයින්ම තහවුරු වෙනවා මහින්දාගමනයේ ඇති වැදගත්කම. වගේම මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ කොතනටද කියන එක ස්ථිරව හඳුනා ගැනීමේ ඇති වැදගත්කම. මිස්සක කියන්නේ ශක්‍ර දෙවියන්ගේ උයන, ශිලාකූට කියන්නේ ගලට, අම්බකා තල කියන්නේ මව් ගල් තලාව. චුල්ලහත්ති පදෝපම සූත්‍රයට මුල් වූ ඇතා ඉන්නේ මෙතන. ඒ වගේම දේවානම්පියතිස්ස ගෝනදඩේමේ දෙන්නේ මෙතන. මුවෝ ඉන්නේ මෙතන. රාවණ අධිරාජ්‍යයේ කඩු ගැන දැනගන්න සුදුසුම කෙනාත් හිරු දෙවියන් රාවණ මිහිඳු මහරහතන් වහන්සේ. අපි එතුමාගෙන් අහලා බලමු පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙන පැරණිම රාවණ කඩු හමුවන්නේ කොහෙද කියලා. රාදෙවියන් අනුන්නාකි බවට පත් වුණා. එතුමා අපිව රැගෙන යන්නේ නැගෙනහිර තුර්කියේ ආස්ලාන් තැපේ මලත්‍යා කියන ස්ථානයට. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලම කඩු පෙන්වන්න අපිව එකගෙන ගියේ තුර්කියේ ආස්ලාන් තැපේ මලත්‍යා කියන ස්ථානය. එහි මීට අවුරුදු 5000කට 5500කට පමණ ඉහත පැවති මාලිගයක නටබුන් හමු වෙනවා. මෙහි ඔබ දකින අනුන්නකි ලෙස ඔවුන් හඳුන්වන කැටයම ලංකාවේ වරංගල සැබෑ මිහින්තලේ තිබෙන එහෙම නැත්නම් සූර්ය දෙවියන් එහෙම නැත්නම් රාවණාගේ රාජාලි හිසක් සහිත කැටයමට බොහෝ සෙයින් සමානයි. එකම වෙනස ලංකාවේ කැටයමේ රාජාලි අත්තටු කැටයම් කර නොතිබී. ඒ වගේම අනුන්නකි දෙවියන් දකුණතින් දරන කෝන් එකක් එහෙම නැත්නම් පයින් ගහක ගෙඩියක් සහ වම් අතින් දරන බෑගය ලංකාවේ කැටයමේ අතින් නොදැරී. මොකද්ද මේ කෝන් එක? මේක 아무තු දෙයක් නෙමෙයි. දකුණතින් දරන්නේ සාමාන්‍යයෙන් කඩුව, වම් අතින් දරන්නේ පලිය ආරක්ෂාව. මේ සංකේත වලින් පෙන්වන්නේ දකුණතින් යහපැවැත්ම සහ ආරක්ෂාව සලසන බව සහ නිශ්චිත ආකාරයට නියම ආකාරයට ශිෂ්ටාචාරය ගොඩනගන බව. එය හරියටම කෝන් එකක් කියන්නේ හරියටම උදාහරණයක් විදිහට ලංකාවේ අන්නාසි ගෙඩියක් වගේ. අන්නාසි ගෙඩිය පිටපැත්තේ තියෙන ඇහි ඕන අතට පිහිටන්නේ නැහැ. ඒවා පිහිටන්නේ ක්‍රමානුකූල ක්‍රමයකට. ඒ තමයි ස්වභාව ධර්මයේ හැටි. ගෝල්ඩන් රේෂියෝ එහෙම නැත්නම් ස්වර්ණමය අනුපාතය ලෙස හඳුන්වන්නේ මෙයයි. ඒ නිසා ශිෂ්ටාචාරයක් ඕන අතට හිතුමතේ ගොඩනැගෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන්ම දෙවියන් විසින්ම එය නිශ්චිත රටාවකට යහපැවැත්මට ගොඩනගනවා මිසක් අයාලේ යන ශිෂ්ටාචාර ලෝකයේ ගොඩනැගෙන්නේ නැහැ. එහෙම ගොඩනැගුණත් ඒවා පවතින්නේ ඉතාමත්ම
සුළු කාලයක් පමණයි. වම් අතින් දරන බෑගයෙන් හැඟවෙන්නේ දෙවියන් ඒ ලෝකයේ ප්‍රදේශවල කුමාරිකාවන් සමග බිහි කරන දරු පරම්පරාව Taman අතේ පවතින බව. ඒ නිසා ශිෂ්ටාචාරයේ ගොඩනගන ජනතාව හැම විටම පවතින්නේ දෙවියන් අතේ. ඔහු කැමති තාක් පමණයි ආරක්ෂා සහිතව ඔවුන් ඉදිරියට ගෙන යන්නේ. ගෝල්ඩන් රේෂියෝ එහෙම නැත්නම් ස්වර්ණමය අනුපාතය ඉක්මවා යමින් අයාලේ ශිෂ්ටාචාරයක් ගොඩනගෙනවා නම් එය විනාශ කිරීමේ හැකියාව තියෙන්නේ දෙවියන්ට. සරලව කිව්වොත් දකුණු අතින් මේ පෙන්වන කඩුව වෙනුවට පෙන්වන කෝන් එක එහෙම නැත්නම් ස්වර්ණමය අනුපාතය දක්වන ස්වභාවික ඕනෑම දෙයක් සහ වම් අතින් දරන බෑගය මෙවැනි සංකේතාත්මක අදහසක් තමයි ප්‍රකාශ කරන්නේ. සැබවින්ම දෙවියන් අත රැඳෙන්නේ කඩුව සහ පලිය. ලෝකයේ ශිෂ්ටාචාර ගොඩනගන්නෙත් විනාශ කරන්නෙත් හිරු දෙවියන් රාවණ එහෙම නැත්නම් අනුන්නාති. ඔබට පේනවා මෙහි මගේ අතේ තියෙන බෙලි කවචය. ඒ මුහුදු බෙල්ලගේ කවචය හැදිලා තියෙන්නේ යම්කිසි රටාවකට. ඒ තමයි ස්වර්ණමය අනුපාතය නැත්නම් ගෝල්ඩන් රේෂියෝ කියන්නේ. ඕන විදියට හිතු විදියට ඒවා හැදෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් සියල්ල ගොඩනැගෙන්නේ මේ ස්වර්ණමය අනුපාතය අනුව. භූමිය මත ශිෂ්ටාචාර ගොඩනැගීමේදී මෙහෙවන තැනැත්තා තමයි දෙවියන් වහන්සේ, සූර්ය දෙවියන්, එහෙම නැත්නම් රාවණ. රාජාලි හිසක් සහිත අනුන්නාති ලෙස පියාපත් ලැබී සිය මෙහෙවර ඉටු කරන විට වම් අතින් දරන බෑගය සහ දකුණු අතින් දරන කෝන් එක ගැන මේ අවස්ථාවේදී වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වෙන වීඩියෝකින් ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඔබ මේ දකින ආස්ලාන් තපේ පින්තූර වලින් පේනවා, කැටයම් වලින් පේනවා මල් පහේ කිනිත්ත අතදරන අනුන්නාකි එහෙම නැත්නම් රාවණ දෙවියන්. ඒ වගේම පරම්පරා 9 රහස එළිදක්වන ගල් කැටයම, ඒ වගේම ත්‍රිකූටය පිළිබඳ ගල් කැටයම් දැන් ඔබට පේනවා ආස්ලාන් තපේ මලත්‍යා හිම මේ මාලිගයේ තිබූ කැටයම් අතර හමු වූ එහෙම නැත්නම් පිළිම අතර හමු වූ සිංහ රූප සහ සිංහයා ලෙස පැමිණි රාවණ ශිෂ්ටාචාරය ගොඩනගා ඊට අදාළ ධර්ම චක්‍රය එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍ය පැතිර වූ ආකාරය. සිංහයා ලෙස ශිෂ්ටාචාරය ගොඩනගන රාවණ පරපුර එහෙම නැත්නම් හිරු දෙවියන්, අනුන්නාකි දෙවියන්, ඊට පසුව අනුන්නාකි එහෙම නැත්නම් රාජාල හිසක් දරන දෙවියන් ලෙසම එහි පැමිණෙන්න සිදුවන්නේ එක් විශේෂ හේතුවක් නිසා. එමා කලින් සඳහන් කළ පරිදි ශිෂ්ටාචාරයේ අයාලේ ගොඩනැගීම නිසා. ශිෂ්ටාචාරයේ අයාලේ ගොඩනැගීමට හේතු වන්නේ දෙවියන් හැම විටම එහි නොසිටින බැවින් දෙවියන්ගේ මහේෂිකාව හා ඇගේ පරපුර හිතුමතේ අයාලේ ජීවත් වීමට කටයුතු කරන නිසායි. මෙහි ඔබට පෙනෙනවා අස්ලාන්තපේ මලත්‍යාවල මාලිගයේ හමු වූ අවුරුදු 5000ක් 5500ක් පැරණි කඩුව. එහි පැහැදිලිවම ඔබට පෙනෙනවා කඩු මිටේ කෙළවර අඩසඳ නිරූපණය කර ඇති බව. මෙහි දැක්වෙන්නේ මලත්‍යා ආස්ලාන්තපේ මාලිගයේ හමු වූ කඩු සහ හෙල්ල තුඩ. මේවා අවුරුදු 5000ක් 5500ක් පමණ පැරණි. මේ සෑම කඩුවකම කඩු මිටේ කෙළවර නිර්මාණය කර තිබෙන්නේ අඩසඳ ස්වරූපේ. ඇයි රාවණ අධිරාජ්‍යයේ කඩුවලට අඩසඳ සලකුණ මිටට යොදා තිබෙන්නේ? හිරු දෙවියන් එහෙම නැත්නම් රාවණ කියන්නේ සූර්ය දෙවියන්. සෑම විටම සූර්ය දෙවියන්ගේ මෙහෙසිය සඳ. ඒ නිසායි අඩසඳ සලකුණ රාවණ අධිරාජ්‍යයේ කඩුවල මූලික සංකේතය වන්නේ. අවුරුදු 5000ක් 5500ක් පරණ රාවණ කඩු සහ හෙල්ල මලත්‍යා ආස්ලාන්තපේ මාලිගයේ හමුුනේ යුෆ්‍රටිස් ගඟේ බටහිර යුරේ. තුර්කියේ අඩසඳ කඩු රාවණ කඩු වලින් ඔප්පු වෙනවා. තුර්කිය හුම්සඳ රාවණ මෙහෙසිය සොයා ගැනීමේ ගමනේ එක් ප්‍රධාන මධ්‍යස්ථානයක්ව තිබූ බව. ඒ නිසා තුර්කිය රාවණ අධිරාජ්‍ය ගොඩනැගීමේ ගමන් මාර්ගයේ එක් අතරමැද ස්ථානයක් පමණයි. මිහිඳු මහරහතන් වහන්සේ එන්නේ ලංකාවට. අපි බලමු ලංකාවේ පැරණි කඩු මොන විදිහේ කඩුද කියලා. මෙහි ඔබට පෙනෙන්නේ සීගිරියෙන් හමු වූ සීගිරි යුගයේ දෙයක් කඩුව. කඩුව ඇත්තටම මෙහි නැහැ. එහි තියෙන්නේ කඩු මීටර්. මේ කඩු මීටරට අනුව අපිට පේනවා මේ නිකම්ම මිටක් තිබෙන කඩුවක් මිස අඩසඳ හෝ වෙනත් සලකුණු කිසිවක් එහි දක්නට නොමැති බව. පොළොන්නරු යුගයට අයත් එක් පන්සල් සිතුවමක අපිට පෙනෙනවා එහි කඩු මීටර් කිසියම් සුවිශේෂ අංග ලක්ෂණ පෙන්වන බවක්. එය බොහෝ විට නිරූපණය කරන්නේ
ඉසුරුමුණි පෙම්යෝල කැටයමේ ශාලිය කුමාරයා නැත්නම් කුවේර එහෙම නැත්නම් වෛශ්‍රාවණ අතදරන ඔහුගේ උරහිසේ රඳවා තිබෙන කඩුවේ මිටේ මූලික ලක්ෂණ. නමුත් මෙහි දැක්වෙන පොළොන්නරු යුගයට අයත් කඩුව හා සසඳා බැලීමේදී පෙනී යන්නේ එම කඩුවේ මිට එවැනි සුවිශේෂ ලක්ෂණ නිරූපණය කරන්නක් නොවන බව. මෙහි දක්වන ලංකාවේ කඩුවත් දිගු හැඩයේ කඩුවක්, නැමි රහිත දිගු තලයක් සහිත කඩුවක්. එහි මිට කඩු මිට නිරීක්ෂණය කරද්දී පෙනෙනවා එයත් අඩසඟ හෝ වෙනත් සුවිශේෂ අංග ලක්ෂණ සහිතව නිර්මාණය කරපු කඩුවක් නොවන බව. දැන් අපි බලමු මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට අපිව රැගෙන යන්නේ කොහාටද කියලා. රාදෙවියන් අනුන්නාකි බවට පත් වුණා. නමුත් ඒ විගසම පියාඹන සිංහයා බවට පත් වුණු උන්වහන්සේ දැන් යන්නේ යුරෝපයේ පැත්තට. ඔව්, ඉතාලියට. ඉතාලියේ වෙනීසියට. මෙම සිංහ කැටයම සිංහ පිළිමය ඉතාලියේ පිහිටා තියෙන ඉතාමත් වැදගත් සංකේතයක්. එය සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පමණ අයත් පිළිමයක් බව. පියාඹන සිංහයා ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක්. මෙය චීන නිර්මාණයක් බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම. දැන් ඔබ දකින්නේ බයිබලයේ අතින් අල්ලගෙන ඉන්න පියාඹන සිංහයාගේ පිළිම. නැගෙනහිර ඉතාලිය පුරාම මෙවැනි පියාඹන සිංහයාගේ බයිබලයේ අතින් අල්ලා ඉන්න පිළිම දැක ගන්න පුළුවන්. ගණන් බලා තියෙන විදියට 5000කට වැඩිය පිළිම මෙහි තිබෙනවා. මේවා සාදා තිබෙන්නේ සිංහයාට ආදරයට නෙමෙයි, සිංහයාව මුලා කරන්න, Tamanව අඳුර ගන්න බැරි වෙන්න. බයිබලයේ ලබා දුන්නු සිංහයාව සාන්ත මාක් මුනිදුන් කරගෙන සිංහයාව කුරුසේ තියලා ඇන ගහගෙන සුත්තු රටන්නේ අමුතුම නාඩගමක්. මේ ආසනල් එකේ තියෙන සිංහ පිළිම වලින් ඔප්පු වෙනවා පැහැදිලිවම සිංහයා දකුණු අතින් බයිබලය දෙද්දී වම් අතේ ඉන්න සිංහයා අහක බලාගෙන ඉන්න බව. එකවර ස්වරූප දෙකකට පරිවර්තනය වෙච්ච සිංහයා තමයි මේ. එක පැත්තකට බයිබලය දෙද්දී හිමවත බුද්ධ දේශයේ සිංහයා විදියට ඉවත බලාගෙන ඉන්නවා. රූනික් අක්ෂර භාවිතා කළේ ස්කැන්ඩිනේවියාවේ හිමවත බුද්ධ දේශේ. දැන් පියාඹන සිංහයා එන්නේ ඉතාලියේ රවෙන්නා නැත්නම් රාවණාපුරයට. යුරෝපයට තමයි උතුරු කුරු දිවයින කියන්නේ. හැමෝම පටලවගෙන තියෙන්නේ මෙයයි. ඉන්දියාවේ නැත්නම් ලංකාවේ උතුරු කුරු දිවයිනක් හොයන්නේ මන්ද බුද්ධික හරක් නැත්නම් බූරුව විතරයි. රවෙන්නා නැත්නම් රාවණාපුරයේ ඇති වැදගත්කම මොකද? මෙතන තමයි වෛශ්‍රාවණා නැත්නම් කුවේරගේ පියාගේ කේන්ද්‍රස්ථානය. ඔහු මෙහි සිට යුරෝපයේ විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම පාලනය සියතට ගත්තා. රාවණාපුරයේ සිංහ පිළිම දකිද්දී ඔබට පැහැදිලිව පේනවා ඒවායේ මුහුණේ හැඩය බයිබලයේ අතදරන සිංහ පිළිම වලට වඩා වෙනස් බව. මේ කැතඩ්‍රල් එක ඉදිරිපිට තිබෙන රාවණා සිංහයා. දැන් පියාඹන සිංහයා අපිව රැගෙන යන්නේ උතුරු කුරු දිවයින නැත්නම් යුරෝපයේ තවත් උතුරට, ඒ ප්‍රංශයට. වෛශ්‍රාවණාගේ නැත්නම් කුවේරගේ පියා ළදොවිච්ව කොල්විස් ලෙස ප්‍රංශයේ රජු බවට පත් කිරීමෙන් පසුව ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් ප්‍රංශය රාවණ අධිරාජ්‍ය යටතේ පැවතුණා. 6 වන, 7 වන, 8 වන සියවස් වල ප්‍රංශයේ කඩු හැදුනේ අටසඳ කඩු ලෙස. නමුත් 8 වන සියවසේ අගභාගයේ වන විට අටසඳ ක්‍රමයෙන් ත්‍රිකූට හෝ පංචකූට කඩු බවට පත් වුණා. උතුරු කුරු දිවයින තමයි යක්ෂ රාජධානිය. පියාඹන සිංහයා අපිව රැගෙන යන්නේ හිමවත බුද්ධ දේශයේ මහා පබ්බත කඳුවැටියේ බටහිර පැත්තේ පිහිටි නෝර්වේ දේශයට. රාවණාගේ ලංකාපුර, සිරිවස්තිපුර තියෙන්නේ මේ කලාපේ. ඒවා ලංකාවේ තියෙන බව කියන චීවරධාරී බූරු වහන්සේලා ත්‍රිපිටකය තියා අපේ වංශ කතාවත් වටහා ගන්න හැකියාවක් නැති අඳබාලින් බව පැහැදිලි. ඉතාලියේදී දකුණු අතින් බයිබලයේ දෙද්දී වම්පස බලාගෙන සිටි සිංහයා ළඟ තිබූ සෙල්ලිපියේ සඳහන් රූනික් අක්ෂර සහිත රිදී කඩුමිටක් සහිත රාවණා කඩුවක් මේ. ක්‍රිස්තු වර්ෂ 16 දී පමණ නිර්මාණය කරන ලද මේ කඩුව සඳ නිසා ඇති වූ අකරතැබ්බේ කියාපානවා. ඔබට පෙනෙනවා නියම සත්‍ය කුරුසය සක්වල චක්‍රයේ සඳහන් සූර්ය කුරුසය මිස ක්‍රිස්තියානිකාරයෝ යේසුට ඇනගැසුවායයි කියලා පචකෙලින අටම් පහුර නොවන බව. දැන් පියාඹන සිංහයා යන්නේ එංගලන්තයට. වෙස්ට් මින්ස්ටර් දේවස්ථානයේ තියෙන ඔටුනු පැලඳවීමේ ආසනය ළඟට. එහි තිබෙන කඩුව පුරහඳ කඩුවක්. නමුත් ඔවුන් ඔටුනු පැලඳවීමේ කඩු ලෙස වර්ග 3ක කඩු පාවිච්චි කරනවා. එකක් අඩසඳ කඩුවක්, අනික පුල්සඳ කඩුවක්, අනිත් එක අටපට්ටම් කඩුවක්. අඩසඳ කඩුවේ ආරක්ෂක පටියේ ඉන්නේ සිංහයෝ දෙන්නෙක්. පුල්සඳ කඩුවේ ආරක්ෂක පටියේ ඉන්නේ සිංහයා සහ යුනිකෝන්. අටපට්ටම් කඩුවේ ඒ දෙකම නැහැ. දැන් ඔබ දකින්නේ ස්කොට්ලන්තයේ හමු වූ 9 වන සියවසට අයිති රාවණා කඩුවක්. එය කැටයම් කරන ලද අඩසඳ මිටක්. දැන් කොහෙද පියාඹන සිංහයා අපිව රැගෙන යන්නේ? ඔව්, මෙවර යන්නේ හිමවත
බුද්ධ දේශයට. ඒ හිමවත ස්වීඩන බුද්ධ දේශයේ ලංකාපුරයට රාවණා ලංකාපුරයට ත්‍රිපිටකයේ හිමවත බුද්ධ දේශයේ පිහිටි ප්‍රධානම විශාලතම විල් දෙකේ දෙවන විශාලතම විල ළඟ මිහිඳු මහරහතන් වහන්සේගේ නැත්නම් විජයගේ පියා ස්ථාපනය කරන ලද රූන් ස්ටෝන් නමින් හඳුන්වන ස්මාරකයට. එය රූනික් සෙල්ලිපි සහිත ස්තම්භයක්. විජය කුමාරයා නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ දේශයේ සිට ලංකාවට පිටත් වෙන කාලයේ එහි පැවති භාෂාව දැන ගැනීමට මෙය මදක් කියවා බලමු. මෙය මා කලින් වීඩියෝවේදී කී පරිදි වරින් නැමැති ඔහුගේ පියා ක්‍රිස්තු වර්ෂ 800 දී පිහිටවන ලද ස්මාරකයක්. එය නිර්මාණය කර තිබෙන්නේ මරණය අතේ තියාගෙන රටින් නික්ම යාමට සිදු වූ සිය පුතු වෙනුවෙන්. Aft wamodd stånda runar thar, en warin fadir aft faigion sunu, sagum minithat. දැන් ඔබ දකින්නේ ත්‍රිපිටකයේ හිමවත බුද්ධ දේශයේ රාවණා ලංකාපුර පිහිටි විඩස්ටර්න් විල වයිස් රාවණාට අයිති අවුරුදු 1500ක් පමණ පැරණි කඩුව කුඩා ළමයෙකුට හමු වුණේ මෙම විලේ තිබියදී. එය ඔබ දුටු පරිදි අඩසඳ කඩුවක්. 33-inch sword has preserved metal and wood around it. Alltså det kändes väldigt මේ ඉන්නේ ඒ සොයාගත් දැරිය. පුදුමයකට මෙන් ඇගේ නමත් සාගා. සාගා කියන්නේ පුරාවෘත්තය කියන එක. මේ වෙලාවේ ඔබ දකින්නේ පුරාවිද්‍යාඥයෝ විල අතපතගාමින් තවත් පුරාවස්තු තිබේදයි සොයා බලන හැටි. ඇය පළමුව සිතුවේ කඩුව දී කැබැල්ලක් කියලා. වීසි කරන්නත් හිතලා තියෙනවා. på att kasta det. Men det gjorde jag inte. Då tog jag upp det och sa till pappa, jag hittade ett svärd. ඇගෙන් අහන්නේ පුරාවිද්‍යාඥයින් සමග එකතු වී තවත් පුරාවස්තු තියෙනවද කියලා හොයා බලන්න කැමතිද කියලා මේ වෙලාවේ. නමුත් ඇය කියන්නේ ඉතාමත්ම සීතලයි ඒ වගේම අද සුළං හමනවා ඒ නිසා බැරි කියලා. පැරණි පුරාවෘත්තයට අනුව රාවණා කඩුව සොයාගත් කෙනා බුද්ධ දේශයේ රැජින බවට පත් වෙනවා. මේ දැන් පෙනෙන බ්‍රෝච් එකේ කොටස පුරාවිද්‍යාඥයින්ට ඒ විලේ තිබී හමු වුණා. එය ක්‍රිස්තු වර්ෂයෙන් 3 වන සියවසට අයත්. බ්‍රෝච් එක කියන්නේ කාන්තාවන් ඇඳුමේ පළඳින මෙවැනි ආභරණයක්. ඔබ දැන් දකින ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් පිපිවුලාව මකරාගේ හවුහරණ ලබමින් සිංහයා ලබා දුන් සන්නස සහ පලිහ ප්‍රයෝජනයටගෙන කුරුළු පක්ෂියා සමග සටන් කරන කෙල්ටික් මිනිසෙක් නිරූපණය කරනවා. මේ අනුව තහවුරු වෙනවා ඔබ කලින් දුටු විඩස්ටර්න් විලේ හමු ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසට අයත් බ්‍රෝච් එක සමග සංසන්දනය කිරීමේදී ලංකාපුර රාවණා ශිෂ්ටාචාර්ය ඉතා පැරණි කාලයේ සිට පැවත ආවා බව. දැන් ඔබ දකින්නේ ත්‍රිපිටකයේ හිමවත බුද්ධ දේශයේ හමු රාවණා කඩු. ඒවා සියල්ලම පාහේ අඩසඳ කඩු. සිරිවස්තිපුරෙන් හමු මේ අඩසඳ රාවණා කඩුව ක්‍රිස්තු වර්ෂයෙන් 550 සහ 1054 කාලයට අයත්. මිහිඳු මහරහතන් වහන්සේගේ නැත්නම් විජයගේ නික්ම යාමෙන් පසුව බුද්ධ දේශයේදී රාවණා කඩු ලෙස ප්‍රංශ කඩු භාවිතා වුණා. ඒවා බොහෝ විට අවසාන කාලයේදී ත්‍රිකූට හෝ පංචකූට කඩු ලෙසයි පැවතුනේ. නමුත් උල්ෆ්බර්ට් සහ ඉංගල්රි ආයතන දිගටම රාවණා අඩසඳ කඩු හැදුවා. මේ ඔබ දකින්නේ විජය කුමාරයා නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ හිමවත බුද්ධ දේශයේ සිටියේදී එහි පැවති මෝස්තර සහිත රාවණා කඩු මිටවල්. ඒවා අඩසඳ කඩු. සක්වල චක්‍රයේ තිබෙන හිරු කුරුස සංකේත මේ කඩුවේ ඔබට හොඳින් දකින්න පුළුවන්. කුවේරට නැත්නම් වයිස් රාවණාට අයත් අවුරුදු 1500කට වඩා පැරණි කඩුවේ තලයේ කෙළවර ලංකාවේ කඩුවල හැඩය ගන්නා බව ඔබට පේනවා. හිමවත රාවණ අධිරාජ්‍යයේ අවසන් කාලයට අයත් මේ සිතුවමින් ඔබට පේනවා රාවණා යුගයේ අවසන් කාලයට අයත් සටන්කරුවෝ කෙබඳු ලක්ෂණ සහිත අයද කියන එක. ඔවුන්ගේ කළු රැවුල් හිසකෙස් ඇඳුම් ආයිතම් සහ මුහුණේ හැඩතල හොඳින් නිරීක්ෂණය කරන්න. අවුරුදු 3000ක් පැරණි මේ කඩුව හමු වුණේ ජර්මනියේ බැවේරියානු ප්‍රදේශයේදී. ධාතු ගර්භයක තිබී හමුවීමෙන්ම සනාථ වෙනවා. ඊටාම ඈත කාලයක සිටම රාවණ අධිරාජ්‍ය උතුරු කුරු දිවයිනේ පැතිරී තිබූ බව. මේ ඔබ දකින්නේ ඔරායන් තරු රාශිය. සටන්කරුවා ලෙස හඳුන්වන මෙම තරු රාශිය තමයි රාවණ අධිරාජ්‍යයේ ඉතාමත්ම වැදගත් තරු රාශිය. අතුරුගිරියේ වරංගල රාවණා එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ කැටයම නිර්මාණය කරලා තියෙන්නේ ඔරායන් තරු රාශියට බැඳලා. මේ ඔබ දකින්නේ විශ්වයේ ඒ පවතින නියම ස්වරූපය. එක් අතක පලිහා අනිත් අතින් කඩුවක් දරනවා. රාජාලි මුහුණ සහ හිස තරු වලින් නිර්මාණය වෙනවා. යුරෝපයේදී තියෙන්නේ හර්කියුලිස්
සිංහම පොරවාගත් ගුරුළු පක්ෂයාට තඩිබාන හැටි. කවුද මේ ගුරුළු පක්ෂයා? හිරු දෙවියන්ගේ මෙහෙසිය සඳ. නමුත් සඳ කලක් යද්දී අයාලේ යනවා. ඇය හදාගන්නා පරපුර සමග. ඊට සඳ ගුරුළු පක්ෂයා බවට පත් වෙනවා. ගුරුළු පක්ෂයා බවට පත් වෙන ගමන් අනුනාකි පහර දෙන්න පටන් ගන්නවා. සඳ තෝරාගෙන ශිෂ්ටාචාරය ස්ථාපිත කරන ගමන්ම පසුව ගුරුළු පක්ෂයා බවට පත්වන ඇය සහ ඇගේ පරපුර විනාශ කිරීමේ කාර්යභාරයත් ඒ වෙලාවෙම ආරම්භ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි සීගිරිය නිර්මාණය වෙන්නේ. ගුරුළු පක්ෂයාගේ සහ ඇගේ පරපුරේ අවදානම දැනගන්න මේ ගීතය හොඳින් බලන්න. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ අවසන් කටයුතු සිද්ධ වුණේ සීගිරියේ කියලා වීඩියෝ හදලා දාන කල්ලතෝනි සක්කිලි 70 ගුරුළු පක්ෂියගේ වහල්ලු. මේ ඔක්කොම ගුරුළු පක්ෂියෝ වෙලා පරපුරත් එක්කම වඳ වුණා. ලංකාවේ සිටි රාවණා පරපුරේ අවසන් රජවරු අඩසඳ පුන්සඳ වෙනුවට කඩුවට ගුරුළු පක්ෂියාගේ හිස යොදා ගන්න පටන් ගත්තා. සියවස් කීපයක සිටම එය තමයි රාවණා කඩුව. මගේ හිසට ඉහළින් ඔබ දකින්නේ ගුරුළු පක්ෂි කඩුව. දැන් ඔබට මෙහි පෙනෙනවා DJ ඒකනායක මුදලිගේ කඩුව. එහි තලයේ ඉංග්‍රීසි අකුරෙන් කොටා තිබෙනවා DJ ඒකනායක මුදලියාර් කියලා. එය දැන් එංගලන්තයේ පවුම් 8000කට 12000කට පමණ විකිණීමට නියමිතව තිබෙනවා. දැන් ඔබට මෙහි පෙනෙන්නේ අපේ මෛත්‍රීපාල සිරිසේන බූරුවා ගිහිල්ලා පුටින්ගෙන් අරගෙන ආපු කඩුව කස්ථානේ. මේ එංගලන්තයේ තිබියදී සුද්දෝ යටිකුට්ටු විදියට ඕක පුටින් අතට පත් කරලා පුටින් ලව්වා මෛත්‍රීපාල සිරිසේනට දීලා ආපහු මේ කඩුව ලංකාවට එව්වා. මේවා සිද්ධ වෙන්නේ නිකම් නෙවෙයි. මේවා යටින් දුවන විශාල දේශපාලන කුමන්ත්‍රණ තිබෙනවා. අපේ බූරුවෝ මේවට අහු වෙනවා. මේ සිංහයාගේ ඇස් හා නාසය දෙස හොඳින් බලා සිටින්න. සිංහයාට තමා හඳුනා ගන්න බැරි වෙන්න පියාඹන සිංහ පිළිරු 5000කට වඩා හැදුවත් ඒවා නිෂ්ඵලයි. ධන බිම ඇනගෙන බයිබලය ගත්තේ කාගෙන්ද කියා ඔබට දැන් පෙනී යනවා. අම්මගේ බයිබලේ, ආච්චිගේ බයිබලේ, ඇමරිකන් ආණ්ඩුවේ බයිබලේ ඔක්කොම ට්‍රම්ප් රෙද්දස්ස ගහගෙන හිටියත් අත තියා දිවුරන්න ට්‍රම්ප් බය ඒ නිසයි. ත්‍රිපිටකයේ හිමවත සැබෑ බුද්ධ දේශය ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු.